සිතක් හදන සැනසෙල්ලයේ අම්මා රුවක් නොමැතේ රුව මිස දයාබරයි අම්මා සඳක් තරම් ආලෝකය සිසිල සතන අම්මා නිමක් නොමැතියා දරයයි කරුණාවයි අම්මා දසමාසමා කුසේ හොවා ආදරයෙන් අම්මා අපමණ දුක් විඳලාමා බෙහෙකෙරුවා අම්මා. හොඳයි කාරුණික පින්වත්නි, මේ අවස්ථාවේදී මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන සඳහා අපගේ ගෞරවනීය ආරාධනයේ පරිදි වැඩම කොට වදාරන්නට යෙදුනා රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක කාව්‍ය විශාරද ගෞරවනීය අපගේ මාතලේ සුමංගල හාමුදුරන් වහන්සේ, ඉතින් උන්වහන්සේව මේ මොහොතේදී තාමත් ගෞරවපූර්වකව විහාරස්ථානයේ වෙනුවෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඉතින් පින්වත්නි, ඊටමත් හදිසියේ කෙටි කාලයකදී තමයි මේ උතුම් වූ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම ඒ නිසලතැන්න ප්‍රදේශයේ පදිංචි යසංක මංගල මහත්මයාගේ අපේක්ෂාවක් මුදුන්පත් කිරීමේ අරමුණු පෙරදරි කරගෙන තමයි මේ උතුම් වූ පින්කම සංවිධානය කෙරුණේ. ඉතින් විදේශගතව සේවය කරන එතුමා ලංකාවට පැමිණි අවස්ථාවේදී එතුමාට අදහසක් පහළ වුණා යලි විදේශගත වෙන්නට මත්තෙන් මෙවන් උතුම් වූ පින්කමක් සිද්ධ කරන්නට ඕනේ කියන කාරණය. ඉතින් ඒ අනුව මීට සතියකට හමාරකට විතර කලින් තමයි අපි ඇවිල්ලා හම්බෙලා මේ වගේ වැඩසටහනක් කරන්නට ඕනේ කියන කාරණාව මතක් කරලා ඊටමත් කෙටි කාලයක් තුල එතුමා විශාල වෙහෙස මහන්සියක් දරලා මේ උතුම් වූ පින්කම සංවිධානය කරන්නට යෙදුනා. ඉතින් ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ පුංචි කාලයක් තුල ආරාධනාව සිදු කරත් ඊටමත් ගෞරවයෙන් නිහතමානීව මේ ආරාධනය පිළි අරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සඳහා වැඩම කරන්නට යෙදුනා. ඉතින් ඒ වෙනුවෙන් උන්වහන්සේට විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා. ඉතින් විශේෂයෙන්ම ඒ අසංක මංගල මහත්මයා විසින් මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට විශේෂ අරමුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි මීට වසර 20කට පමණ මත්තෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ එතුමාගේ ආදරණීය මව්තුමියට සහ පියතුමාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් ඒ වගේම තමයි විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයෙක් විදිහට මීට වර්ෂ 8කට පමණ මත්තෙන් මිය පරලොව ගිය ඒ තමන්ගේ මිතුරෙකු වන එස්.එම්. චමින්ද රණසිංහ ඒ මහත්මයා වෙනුවෙන්
පින් අනුමෝදන් කරන්නටත් විශේෂයෙන්ම මේ අවස්ථාවක් බවට පත් කරගන්නවා. ඉතින් මේ පින්කම සංවිධානය කරන අවස්ථාවේදීත් එතුමා කිව්වේ විශේෂයෙන්ම මගේ යාළුවා වෙනුවෙන් මට මේ පින්කම කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් කල්යාණ මිත්‍රයෙකු ලෙස ඒ චමින්ද මහත්මයා වසර 8ක් මිය පරලොව ගිහිල්ලා වුණත් ඒ මිතුරාගේ ගුණය සිහි කරලා ඔහු වෙනුවෙන් මේ පින්කම සංවිධානය කරන්නට අසංක මංගල මහත්මයා කටයුතු කළා. ඒ වගේම තමයි තමන්ගේ ආදරණීය බිරිඳගේ නමින් මිය පරලොව යන්නට යෙදුන ඒ සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණ මේ පින්කමේ තුමා තුළ තිබෙනවා. ඉතින් මේ සියලු අරමුණු හිතේ පෙරදරි කරගෙන අද දවසේදී මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහනේ මූලික දායකත්වයෙන් කටයුතු කරන්නේ ඒ නිසලතැන්න ප්‍රදේශයේ පදිංචි අසංක මංගල මහත්මයා විසින්. ඉතින් එතුමාගේ සියලු අරමුණු අපේක්ෂාවන් මේ උතුම් වූ පින්කම තුලින් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට මේ මොහොතේදී තාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා මේ උතුම් වූ වැඩසටහන සිද්ධ කරන්න. ඉතින් ඒ අනුව මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාරන්නට යෙදුණු රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක කාව්‍ය විශාරද පූජ්‍ය මාතලේ සුමංගල ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේව නැවත වතාවක් විහාරස්ථානයේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් අපේ පින්නතුන් වෙනුවෙන් මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන සිදු කර දෙන වදාහරණ ලෙස ගෞරව පූර්වකව ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු. හැම දෙනාම සාදුකාරයක් දෙන්න. නැවතත් සාදු කියන්න. හැම දෙනාම අද්දක නරලි තියාගෙන ප්‍රථමයෙන්ම පන්සිල් සමාදන් වීමට පෙර අපි හැමෝම උතුම් තෙරුවන් සරණ යමු. මාත් එක්ක හැමෝම එකටම කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මකිවට පසුව කියමු. පනතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
සමාදියාමි සුරාමේරය මච්චපමා තට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමස්කාර වේවා බුදුරුවනට සම්හදා බුදු හිමේ සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සම්හදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සම්පදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සම්පදා තිසරණ සරණ යමි සතු 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 ලෝම මහා බඹෝය හාදර අම්මාය පෙරදිග දොරෝ ලෙස සලකන අම්මාය මැදහත් සිතෙන් අපේ රකින අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය අග හිඟ නොමැති ජීවිතනං කොහින්ද මගේ පිය තුමා දුක් මුහුලපු රජින්ද බොකල් වැජබෙන්ට ආදර පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට සදු කියන්න කොංගොල්ල ශ්‍රී බෝධිරාජාරාමය මේ පුණ්‍යවන්ත අති විචිත්‍රවත් මේ පුණ්‍ය භූමිය අති ගෞරවනීය විහාරාධිපති
නම කියන්න අවසරයි පිනන්ත මැල්සිරිපුර මංගල අපගේ කල්යාණ මිත්‍ර බෝධිසත්ව ගුණෝපේත ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයෙන් පාදාභිවන්දනය කොට අවසර පතනවා. මගේ වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කර පරිදි මාත්ම පිතු උපට්ඨාන මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම මංගල කාරණාවක් තමයි තමන්ගේ ආදරණීය අම්මපච්චි දෙන්නට සැලකීම. නැත්නම් ඒ අම්මපච්චි දෙන්න වෙනුවෙන් කරන්න තියෙන මේ ලෝකේ හැම යුතුයකමක් මිෂ්ඨ කිරීම. ඉතින් අද ඔයාලගේ හදවතටම පපුවටම දැනේ මේ ලෝකේ අම්මපච්චි දෙන්නගේ ආදරේ කොච්චරක්ද? ඒ අම්මපච්චි දෙන්න අප වෙනුවෙන් කොච්චරක් නම් දුක් විඳලා තියෙනවද? ඒ අම්මපච්චි දෙන්නගේ ආදරේ ඒ සෙනෙහස අද ඔයාලගේ හදවතටම පපුවටම දැනේ. ඇස්වලින් කඳුලක් වැටේ. අනේ මගේ අම්මත් මට මෙච්චරක් ආදරේ කරලා තියෙනවා. මගේ අම්මා මම වෙනුවෙන් මෙච්චර දුකක් විඳලා තියෙනවා. මගේ අපච්චි මට මෙච්චරක් ආදරේනේ කියලා අද ඔයාලගේ හදවතවලටම දැනේ. ඉතින් විශේෂයෙන්ම මේ උතුම් පින්කම මේ මෞපිය වන්දනා පින්කම මේ විදිහට පවත්වන්නට යෙදෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන දායකත්වය දරන්නේ ඒ පිනන්ත අසංක මංගල පිනන්ත ආදරණීය මැතිතුමා ඇතුළු ඒ පවුලේ හැමදෙනා විසින් මේ උතුම් පින්කමේ දායකත්වය දරාගෙන මාහට මේ පින්කමට ආරාධනා කරන්න යෙදුණා. ඉතින් විශේෂයෙන්ම වසර 20කට ඉහතදී ජන්මාන්තරගත වුණ තමන්ගේ ආදරණීය මෑණියන්ට පියාණන් වහන්සේට පින් අනුමෝදනා කිරීමත් ඒ වගේම වසර 8කට පමණ පෙරම්පිය කියපු තමන්ගේ ආදරණීය කල්යාණ මිත්‍රයා වෙච්ච එස්.එම්. චමින්ද රණසිංහ ඒ මිතුරාට පින් අනුමෝදනා සිදු කිරීමත් ඒ වගේම බිරිඳගේ නමින් මේ පරලොව යන්න යෙදුන සියලුම ඥාතීන්ට පින් අනුමෝදනා කිරීම පිණිස මේ උතුම් මෞපිය වන්දනා පින්කම මේ විදිහට පවත්වන්නට යෙදෙනවා. ඉතින් අපි හැමෝම ප්‍රථමයෙන් මද්දක නළලේ තියලා ප්‍රාර්ථනා කරමු. මේ අපි මේ සිද්ධ කරන මෞපිය වන්දනා පින්කම තුළින් මේ විහාරස්ථානයේ අති ගෞරවනීය අපගේ විහාරාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් අපේ ආදරණීය අම්මා පච්චි දෙන්නටත් මේ පින්කමේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී භාවයම ලැබෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥාවම ලැබෙත්වා කායික මානසික සහනයම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ලෝකයේ අපි වෙන වැඩිපුරම දුකක් වේදනාවක් විඳිනවා කියන්නේ ඒ අපේ ආදරණීය අම්මා පච්චි දෙන්න තමයි. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම සීමාවක් තියාගෙන අපිට ආදරය කරනකොට මේ ලෝකේ හැමෝම අපි අතින් එකම එක වැරද්දක් වුණු ගමන් හැමෝම අපිව දාලා යනකොටත් වැරදි 1000ක් තිබ්බත් මගේ අම්මා අප්පච්චි දෙන්න විතරයි පපුවට තුරුළු කරගත්තේ. පුතේ උඹ මොන වැරද්ද කරත් උඹට මේ අම්මා ඉන්නවා. දුවේ උඹ මොන වැරද්ද කරත් උඹට අප්පච්චි ඉන්නවනේ කියලා අපිව පපුවට තුරුළු කරගත්තේ අපේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. ඒ තරම් මගේ අම්මා අප්පච්චි දෙන්න අපිට ආදරය කරනවා. ඒ තරම් ඒ දෙන්න අපිට කවදාකවත්ම කිසි දෙයකින් අඩුවක් පාඩුවක් කරන්නේ නැහැ. කොච්චර මගේ අම්මා අප්පච්චි දෙන්නට ප්‍රශ්න එක පිටට ආවත් මගේ අම්මා හැමදාම අපි වෙනුවෙන් කරන්න තියෙන හැම යුතුයකමක්ම කරා. ඒ තමයි ආදරණීය අම්මා කියලා කියන කෙනා. ඒ අම්මගේ ආදරය ඒ තාත්තගේ සෙනෙහස ගැන අද අපි හැමෝම කතා කරමු. ඉතින් තමන්ගේ ආදරණීය අම්මා විල්ලා ඉන්නවනම් අම්මව හොඳින් මතක් කරගන්න. ඒ වගේම අම්මද මෙතන නැති වුණත් අම්මව හදවතේ තියාගෙන මේ වචන ඔක්කොම ටික අහන්න. තමන්ගේ ආදරණීය අම්මගේ ඒ සෙනෙහස ගැන කතා කරමු. පිංගුතුනි මේ ලෝකේ අම්මගේ ආදරේ වැඩිපුරම දැනෙන්නේ අපේ අම්මා අපේ ළඟ ඉන්නකොට නෙවෙයිලෝ. මගේ අම්මා අපිව දාලා මේ ලෝකේ යන්නම ගියපු දවසට අම්මා අපිව දාලා දුරකටම ගියපු දවසට තමයි අපිට දැනෙන්නේ අනේ මගේ අම්මත් අද මගේ ළඟ හිටියනම් කියලා. හිතේ වේදනාව ප්‍රශ්න එක දිගට ඔලුවට එනකොට අපේ හිතේ ඉන්න හැම ප්‍රශ්නයක්ම කියාගන්න අපිට කාත් කවුරුවත් නැති වෙනකොට අනේ මගේ අම්මා මගේ ළඟ හිටියනම් අම්මාව පපුවට තුරුළු කරගෙන මගේ හැම දෙයකටම උත්තරයක් දෙයි කියලා හිතෙන දවසක් අපි හැමෝටම එනවා. අම්මා ඉන්නකම් අපිට අම්මගේ ආදරේ වටිනාකම දැනෙන්නේ නැහැ. ඒ අම්මගේ ආදරේ ඒ අම්මා නැති අඩුව වැඩිපුරම දැනෙන කෙනෙක් තමයි මේ චීවරේ පොරවගෙන ඉන්න පන්සලේ ඉන්න හාමුදුරුවෝ කියලා කියන්නේ.
ඒ අම්මගේ ආදරේ සෙනෙහස ඇති වුණාම අම්මව ආයෙත් ඕනේ වුණාම අපිට අම්මා ගාවට ආයෙත් දුවලා යන්න බෑ. උදේ පාන්දර 3ට 4ට නැගිටලා ඉදල කුස්ස අරගෙන පන්සල අක්කරගෙන පන්සල අතු ගන්න පොඩි හාමුදුරන්ටත් අම්මගේ පපුවට තුරුළු වෙලා නිදාගෙන ඉන්න අස්සයි. ඒ අම්මා ගාවට යන්නේ හාමුදුරුවන්ට අයිතියක් නෑ. රෑ 1-2 වෙනකන් එක දිගට පිරුවන බණ පොත අතට අරගෙන එක දිගට පාඩම් කරන පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් බඩගින්න කාපු ගමන් අම්මා ගාවට දුවගෙන ගිහිල්ලා අම්මේ මට බඩගිනේ කියලා කියන්න බෑ. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ලොකු හාමුදුරුවනේ මට බඩගිනේ කියලා කිව්වම කන හම්බ වුණේ වේවැල් කෝටු සේඹලා අත්වලින් හම්බ වෙච්ච පාරවල් විතරයි. අම්මා හරහට තියාගෙන පොවපු ඒ රතුම රතු කිරිටි ලේටික කිරිවලට හරවලා පෝපුවේ රස කිරි වෙනුවට අපජි හරහට තියාගෙන ඒ කබකු සම්බෝලයි බත් කටයි වෙනුවට හම්බ වුණේ කෝට්ටු වලින් හම්බ වෙච්ච ඒ පාරවල් ටික විතරයි. ඒ තරම් අම්මගේ ආදරේ ඒ ආදරේ අඩුපාඩු වැඩිපුරම හාමුදුරුවෝ කෙනෙක්ට දැනෙනවා. දන්නවද? මගේ අම්මා අපේ හින්දා කොච්චරක් නම් දුක් විඳද කියලා. මගේ රත්තරන් අම්මගේ කුසට කලලයක් වෙලා ආපු දවසේ ඉඳන්ම මගේ අම්මට රස්නේ උණු වතුර ටිකක් බොන්නත් හිතුණත් මගේ අම්මා නෙවෙයිලු රස්නේ උණු වතුර ටිකක් බිව්වේ. අනේ මගේ බඩේ ඉන්න මගේ දරුවා පිච්චේ කියලා අපේ අම්මා පරිස්සම් කරලු. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරා. අම්මට කටට මිරිසට සැරට කැම ටිකක් ගන්න සහිතුණත් මගේ අම්මා නෙවෙයිලු මිරිසට කැම ටිකක් කෑවේ. අනේ මගේ බඩේ ඉන්න දරුවට දැවිල්ල හැදේ කියලා මගේ අම්මා අපිව පරිස්සම් කරලු. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරා. මාසයක් ගානේ මම ස්පිරිතාලෙට ගිහිල්ලා දොස්තර මහත්තයාට බඩ ඇතුලේ ඉන්න අපිව පෙන්නලා ඇහුවේ අනේ දොස්තර මහත්තයා මගේ දරුවා හොඳින් නේද? මගේ දරුවට කිසිම කරදරයක් නැහැ නේද කියලා මගේ අම්මා අපිව බඩ ඇතුලේ ඉද්දිම පරිස්සම් කරාලු. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරා. අනේ මාස 8-9ක් අම්මගේ කුසට යනකොට අම්මට දැනෙන්න ගත්තලු මේ ලෝකේට අපි බිහි වෙන්න යන්නේ කියලා. අම්මා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳගෙන අල්ලගෙන මගේ අම්මා බෙරියන් දෙකක් ගැව්වලු. අපි බිහි වෙනකොට දැනෙන ඒ ප්‍රසව වේදනාව මගේ අම්මට දරා ගන්න බැරුව මගේ රත්තරන් අම්මගේ ඇඟට ඉදිකට 1000කින් ඇනගෙන යන වේදනාව මගේ රත්තරන් අම්මට hina වෙවි උල්ලන් ඉන්න පුළුවන්ලු. හිතට වැඩිලු. මේ ලෝකේට මාව බේ කරනකොට මගේ අම්මට දැනෙච්ච ප්‍රසව වේදනාව මගේ රත්තරන් අම්මගේ අත් කකුල් අතර කොච්චයකට යට වෙලා කැඩිලා බිඳිලා කුඩු වෙලා යනකොට දැනෙච්ච ප්‍රසව වේදනාව මගේ අම්මට hina වෙවි උලන් ඉන්න පුළුවන්ලු. ඊටත් වඩා වැඩිලු. මාව මේ ලෝකේට බේ කරනකොට මගේ අම්මට දැනෙච්ච ප්‍රසව වේදනාව ඒතරම් වේදනාවක් විඳගෙන මගේ රත්තරන් අම්මා මේ ලෝකේට අපිව බිහි කරපු ගමන් මම ඇස් දෙක ඇරලා බැලුවේ කොමගේ දරු පැටියා කියලා. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරා. ඒතරම් මගේ අම්මා අපි එනකම් බලාපොරොත්තු වෙමින් හිටියා. අපේ කට අම්මගේ තන පුඩුවේ තියෙනකොට අම්මගේ රක්තවර්ණ රුහිරය කිරිවලට හැරුණේ වෙන මොකුත්ම නෙවෙයි. අපිට තිබ්බේ ආදරේ වැඩිම හින්දායිලු. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරා. පාන්දර 3-4ට නැගිටගෙන බෙරියන් දෙදී කෑ ගහනකොට අම්මා කවදාකවත් අපිට බැන්නේ නෑලු. අම්මා කොච්චර අපිට ඇහැරගෙන නිදිමරාගෙන අම්මට කරදර කරත් මගේ අම්මා හැම දෙයක්ම ඉවසගෙන අම්මා පිට පොඩි හෙම්බිරිස්සාවක් කුණක් හැදුනත් අම්මා දුවගෙන ස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා අම්මා දොස්තර මහත්තයාගෙන් ඇහුවේ දොස්තර මහත්තයා මගේ දරුවා හොඳින් නේද? අනේ මගේ දරුවට ලෙඩක් නෑ නේද කියලා මගේ අම්මා පරිස්සම් කරාලු. ඒතරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරා.
ඒතර මගේ අම්මා අපිට ඕන කරන හැමදේම ගෙනල්ලා දුන්නා. ඒ තමයි අපේ අම්මා කියලා කියන කෙනා. ඉස්කෝලේ යන වයස ආපුවම මගේ රත්තරන් දුවේ වලට මතකද? අම්මා මහපාන්දර 3ට 4ට නැගිටලා මගේ අම්මා ලිපගාවට ගිහිල්ලා හාල් ටික ලිපෙත් තියලා ව්‍යංජන 3-4කුත් මගේ අම්මා හදලා කැම්පෙට්ටියට බත් ටික දාලා අම්මා කිරි එක හදාගෙන ඇඳගාවට ඇවිල්ලා නැගිටවනවා. පුතේ අද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද? දුවේ ඉස්කෝලේ යන්න වෙලාව හරි නේද කියලා මගේ අම්මා අපිව නැගිටවුවා. සමහර දවස්වලට ගෙදර තිබ්බ කිරිපිටි හැඳි දෙකයිලු. ඒ කිරිපිටි හැඳි දෙකම දාලා මගේ අම්මා රස කිරි එකක් අපිට හදලා දුන්නේ. අම්මගේ කුසගින්නට වැඩි අපේ බඩගින්න නිවෙන එක මගේ අම්මට වටින හින්දායි. ඒතර මගරත්තරන් අම්මා අපිට ආදරේ කරා. දුවෙක් නම් කොණ්ඩේ තෙල් ටික ගාලා අම්මා ලස්සනට කොණ්ඩේ දෙපැත්තට බෙදලා මගේ අම්මා ලස්සනට කොණ්ඩ කරල් දෙක කොටුවා. අම්මා ලස්සනට ගම්මේ රැලි ටික හැඩ කරා. පුතෙක් නම් පුතේ බඩගින්නේ උඹ ඉස්කෝලේ යන්න එපා. පුතේ මේ බත් ටික කාලා ඉස්කෝලේ ඵලයන් කියලා මගේ අම්මා පිට පන්න බත් ටික කැවුවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. ඒතරම් මගේ රත්තරන් අම්මා මේ ලෝකේ අපිට මහ මෙරකටත් වැඩි ආදරේ කරා. අම්මා අපිව ඉස්කෝලේට දැම්මට පස්සේ දුවේ උඹ දන්නවද? අම්මා ගෙදර තියෙන හැම වැඩක්ම කරලා බත් එක බෙදාගෙන මගේ අම්මා බලාගෙන ඉන්නවලු. පුතා ආපුවම මම පුතත් එක්ක බත් එක කන්නම්. දුව ආපුවම මම දුවත් එක්ක බත් එක කන්නම් කියලා මගේ අම්මා බත් එක බෙදාගෙන මග බලාගෙන ඉන්නවලු. ඒතර මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරනවා. අද වගේ අම්මගේ ඇස් දෙකේ අම්මගේ පපුවෙන් අත අම්මා කතා කරලා කියාවි පුතේ මම ඔබ වෙනුවෙන් කවදාකවත් විඳ වේදනාව කිව්වේ නෑ. අද උඹට දැනෙන්නේ අම්මගේ ඇස් දෙකෙන් මම ඔබ වෙනුවෙන් කොච්චරනම් දුක් විඳද කියලා. අද අම්මගේ හදවත කතා කරලා කියාවි ඒ අම්මා කොච්චරනම් ඔබ වෙනුවෙන් කොච්චර දුකක් විඳලා තියනවද කියලා. අම්මට අලුත් ඇඳුම් ඕනේ, සෙල්ලම් බඩු ඕනේ. අම්මට බස් එකට සල්ලි දෙන්න, පන්තියට යන්න සල්ලි දෙන්න කියලා කියනකොට මගේ අම්මා ලෝකෙටම ණය වෙලා හරි අපිට ඕන කරන හැමදේම ගෙනල්ලා දුන්නේ. මේ ලෝකේ මගේ අම්මට හිටිය වටිනම සම්පත අපි විතරම හින්දා. අපි හැමදාම අලුත් ඇඳුම් ඇඳලා, අපි ලස්සනට අලුත් ඇඳුම් ඇඳලා ඉන්නකොට අල්මාරි ගණන් පිරෙන්න අපිට ඇඳුම් තියෙනකොට මගේ අම්මා හැමදාම ඇඳ එකම ගවුම් කෑල්ල විතරයි. එකම චීත්‍ය කෑල්ල, එකම රෙදි කෑල්ල ඇඳගෙන මගේ අම්මා කොච්චරක් නම් අපි හින්දා දුක් විඳද? ඒ තමයි අම්මා කියලා කියන කෙනා. අම්මට අලුත් සපත්තු සෙරප්පු ඕනේ කියලා කියනකොට අපි හැමදාම අලුත් සෙරප්පුන් තානකොට මගේ අම්මා හැමදාම එකම බාටා කෑලි දෙක විතරක්ම දාගෙන අම්මා කොච්චරක් නම් අපි හින්දා දුක් විඳින්නද? ඒතරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරා. ඒ අම්මා කවමදාකත්ම කියන්නේ නෑ පුතේ මම ඔබට මෙච්චරක් ආදරේ කරනවා, දුවේ මම ඔබට මෙච්චරක් ආදරේ කියලා මගේ අම්මා කවමදාකත්ම කියන්නේ නෑ. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරනවා. ඒ අම්මගේ ආදරය සෙනෙහස ගැන අපි හැමෝම කතා කරමු. තමන්ගේ ළඟ ඉන්න අම්මගේ අත අල්ලගෙන අම්මගේ මුහුණ දිහා බලාගෙන අම්මගෙන් අහන්න, අම්මේ මම වෙනුවෙන් අම්මා එච්චරක් නම් දුකක් වින්දද? අම්මා මම වෙනුවෙන් ඒ තරම් නම් වේදනාවක් වින්දද කියලා අද අපි අපේ අම්මගෙන් හැමෝම අහමු. අපි හැමෝම මේ කවි ශ්‍රවණය කරමු. අම්මගේ කුසින් මායේ පදුණු දායින්දලා දිවි පුදකලා මට රැකවරණය සදලා අම්මා තරම් කෙනෙකුන්නේ දුක් විඳලා ඔබේ ගුණ ගා
මම ඔය කුසේ පෙළේ සිඳගත් ධම්මේ පුතුහැර ලොවක් තව නැහැ කිව්වද අම්මේ දවසින් දවස දැගිලි ගනිමින් අම්මේ කුසයේ සියලු සැප දුන්නද මට අම්මේ උෂ්ණ දෙයක් සැරයක් නොගත් නොයා පිරියක් නැතත් මට ගුණ දෙකැවේ ඔයා සමහර දාට මුළු දවසම නින්ද නොයා කුස වේදනායිව සුවද අම්මේ ඔයා වෙන කිසි දෙයක් නැතුවේ නැති මගේ අම්මා දස වේදනාවල් වින්දලු අපේ අම්මා කුසේ තියන් මෙලොවට බී කල අම්මා ඇකයේ හොවරක වරණය දුන් අම්මා දැතට අරන් පපුවට තිබ්බම අම්මේ සිරුරේ දුවන ඔය රතුලේ ටික අම්මේ ඇටමස් මෙඳුළු නාරක් ගනෙම අම්මේ එක තම්පරෙන් සුදු කෙරෙකෙරවලු අම්මේ උණුහුම දෙදේ ඔය පපුවට තියාගෙන රතුලේ සුදට හරවා මට පොවාගෙන තව ලෝකයක් මම හැරෙන නුඹට වෙන කිව්වා නිතර මම අම්මගේ එකම පාන හුස්මට හුස්ම ටික පොද කළ මගේ අම්මා වැස්සට සීතලට බිය වුණු මගේ අම්මා ලස්සන රූපයක් මැව් දේව ගන ඇත්තට බුදු වෙනවා දවසක මගේ අම්මා සුවබරයන් තැනුමට නැති අම්මා මගේ උකුලට අරන් මා නලන අම්මා
රංකඳ කියානැලවිලිකි වදම්මේ ඇසෙනවිට දෙදැනු නාකිරි බිඳකගේ මගේ රත්තරන් අම්ම ඒ ආදරේ සෙනෙහස අම කවමදාකත්ම වචනවලට හරවලක් කියන්න ගියේ නෑ. ඒ අම්මගේ ආදරේ කොච්චරක්ද කියලා කියනවනම් මගේ අම්මගේ වචනෙන් පුළුවන් වුණාලු මේ ලෝකේ හැම කෙනෙක්ගේම හදවතට ඒ දුක කියන දේ නැති කරවන්න. අම්මා පිට කොච්චර බැන්නත් කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා කවදාකවත් අපිට බත් එක නම් අම්මා වරද්දන්නේ නෑ. අම්මා කොච්චර රණ්ඩු තිබ්බත් මගේ අම්මා බත් එක අපිට දෙනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. මගේ අම්මා වෙන අම්මලා වගේ ඉපදුණු ගමම්ම අනේ මගේ අම්මා රේල් පාරකට කුණු කණුවකට මහමෝතකට අපි මහ පාරට විසිකන්න ගියේ නෑ. අම්මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා අපේ පපුවට තුරුළු කරගෙන මගේ අම්මා පිවෙනුවෙන් හැම දෙයක්ම කරා. ඒ තමයි මගේ අම්මා කියලා කියන කෙනා. මේ ලෝකේ හැමෝම අපිට එරෙහි වෙනකොට මගේ අම්මා විතරයි අපේ පැත්තට කතා කරේ. මගේ දුව වැරදි කරන කෙනෙක් නෙවෙයි. මගේ පුතාට එහෙම කියන්න එපා කියලා අපේ පැත්තට කතා කරේ මගේ අම්මා විතරයි. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරා. ඒ අම්මා කොච්චරක්නම් අපි වෙනුවෙන් දුක් විඳද කියනවනම් අම්මා හැමදාම එකම ඇඳුම් ඇඳගෙන අම්මා කොච්චරනම් දවසකට එක වේලක් විතරක් කාලා මගේ අම්මා අපි වෙනුවෙන් හැම දෙයක්ම කරාද. අදටත් අම්මා හම්බ කරන හැම සතයක්ම මගේ අම්මා වේදම් කරේ. මගේ පුතාට මම විඳින දුක විඳින්න දෙන්නේ නැහැ. මගේ පුතාව මම දවසක රජෙක් කරනවා. මගේ දුව මම රජිනක් වගේ බලා ගන්නවා කියලා මගේ අම්මා අදටත් අපි වෙනුවෙන් දුක් විඳින්නේ. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ කරා. ඒ අම්මා කවදාකවත්ම වචනෙන් කිව්වේ නෑ අපිට පුතේ ඔබ මට බරක් ඔබම කරුමයක් කියලා මගේ අම්මා අපිට කිව්වේ නෑ. අම්මා කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා හැමදේම අපි වෙනුවෙන් කෙරුවා. අපිට මොනවද ඕන කරන්නේ ඒ හැම දෙයක්ම මගේ අම්මා අපි වෙනුවෙන් හදලා දෙන්නේ. මේ ලෝකේ අම්මට ඉන්න එකම සම්බත අපි හින්දාමයි. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරනවා. ඒ අම්මගේ ආදරේ සෙනෙහස මෙච්චරයි කියලා අපිට කවමදාකවත් කියලා නිම කරන්න බෑ. ඒ අම්මගේ ආදරේ ඒ අම්මගේ සෙනෙහස ඒ අම්මට කොච්චරක්නම් අපිට සලකන්න පුළුවන් වුණත් අම්මට ඒ ණයෙන් අපි නිදහස් වෙන්න බෑ. ඒතර මගේ රත්තරන් අම්මා අපි වෙනුවෙන් හැම දෙයක්ම කරලා තියෙනවා. මේ ලෝකේ හැමෝම අපිට බොරු කියනකොට මගේ අම්මා විතරයි අපේ පැත්තට හැමදාම කතා කරේ. පුතේ උඹට මොන දේ වුණත් මේ අම්මා ඉන්නවා කියලා මගේ අම්මා විතරයි අදටත් අපේ ළඟින් ඉන්නේ. ඒ අම්මා ඒ තරම් අපිට ආදරේ කරනවා. හිරුට කාලෙන් අප දෙව අලුයම සීතල පින්නේ මං වෙනුවෙන් හැම දෙයක්ම මගේ අම්මා කෙරුවේ. මගේ පණ ටික ඔයා මගේ ලෝකය ඔයා ජීවිතයේ හොඩේ පුතේ පළමු අකුර අම්මා දිවෙන් ගමනේ මුල් පියවර ඇඳුරු තුමිය අම්මා මගේ පණ ටික ඔයා
පෙළේ සිඳ ගත්තින මගේ අම්මා ඇහැක් වගේ කුස රැක්කා මගේ ලෝකය අම්මා සැරට දෙයක් එදා කැපෙන ඔයා රස්නේ වතුර ඔයා බිහුවෙන එදා මම මෙලොවට බිහි කරන්න දුක් විඳේ අම්මා ඉවසන්නට බැරි දුමන් ඉවසුවා අම්මා අපමණ දුක් විඳේ ඇය මහා මෙර වැනි හතනයට මගේ ළඟ ඉඳගෙන මම සැනසූ අම්මා කිසේ දෙන්නයක ඔබ තනි කර යන්නේ අම්මා මගේ ලෝකය ඔයා කිව්වාතෝ එදා ත්‍රිවිධ රත්නයේ පිහිටයේ මගේ අම්මට සදා දෙවේ රැකවර නය පතනෙමි මගේ අම්මට මෙම මතු බුදු වේ ඔයා පතනෙමි නුඹේ පුතා දෙතන බිමට තබා වන්දිනෙමි ඔබේ දෙපා පින්තුනි ඒ අම්මගේ ආදරේ අපිට කවමදාකත් මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඒ සෙනෙහස කොච්චරද කියලා කියනවනම් මේ ලෝකේ හැමෝම අපිව දාලා යනකොටත් ඉපදුණු දවසේ ඉඳන් මගේ අම්මා විතරමයි අද වෙනකන් අපි වෙනුවෙන් හිටියේ. ඒ තරම් මගේ අම්මා දරුවන්ට ආදරය කරනවා. ඒ අම්මට අපි කියන වචනින්ද කොච්චරනම් මගේ අම්මගේ හිත රෙදෙන්නේ නැද්ද? අපි කොච්චරනම් ඒ තරම් මම වෙනුවෙන් දුක් විඳපු මගේ රත්තරන් අම්මට කොච්චරනම් අපි ඇඟිලි දික් කරන්නේ නැද්ද? කොච්චරනම් අපි අම්මට උඹතෝ කියලා කෑ ගහන්නේ නැද්ද? එතකොට මගේ අම්මා කාටවත්ම නොකියම් පැත්තකට වෙලා මැස්සල කඳුළු පුරවගෙන මහාය මගේ අම්මා දන්නේ නැති. ඒ තරම් මගේ අම්මා අපිට ආදරය කරනවා. ඒ තරම් මගේ අම්මට අපේ වචනය කනත් ඉවසගෙන ඉන්න බෑ. මොකද අම්මලා විතරමයි දරුවෝ වෙනුවෙන් ඒ තරමටම දුක් විඳින්නේ. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ ඇවිල්ලා ඉන්නවනම්
තමන්ගේ දරුවව පපුවට තුරුළු කරගන්න පපුවට ලං වෙලා අම්මගේ තුරුලට කවමදාකවත්ම ලං නොවිලා ඉන්නේ නැති කවදාකවත් මම්මත් එක්ක එකට ඉන්න බැරි වෙන්නේ නැති හැබැයි ඒ අම්මගේ පපුවට අද තුරුළු වෙලා හැමෝම ඒ අම්මගේ පපුවෙන් අහන්න ඒ අම්මා කොච්චරනම් අපේ හින්දා දුක් විඳින්නේ නැද්ද ඒ අම්මගේ පපුවෙන් අද අම්මා කතා කරලා කියාවේ දෙමන් ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා පුදෙම ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා කියලා මගේ අම්මද පපුවෙන් කතා කරලා කියාවේ හැම දරුවෙක්ම ඒ වගේම හැම අම්ම කෙනෙක්ම තමන්ගේ දරුවා ළඟ ඉන්නවනම් තමන්ගේ දරුවව පපුවට තුරුළු කරගෙන ඒ ආදරය සෙනෙහස ඒ අම්මා විඳපු ඒ වේදනාව ගැන අපි ඒ අම්මගේ ලස්සන කවි ටිකක් අහමු ඒ වේදනාව ගැන අපි හමු සම්මා සම්බුදු සේමයි මාවැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරිපෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මාවැදු මගේ අම්මා පින්නාසුර දල් කියමින් දෙතනේ කෙරේ බොම්මා වම්මා කඳුලල් ඉස ඉස හැදුවයි මගේ අම්මා අම්මා අපිව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මාවැදු මගේ අම්මා ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයියගේ උකුල මත අම්මේ ඔබේ පාපේ උමන් සිඹින කොට වැටෙනව කඳුළු මගේ දැසින් නොපෙනමට උයලා බත බිමට බැසටි යෙම වාගේ බෙදලා පිංගානට දෙනරන් තැටිය මගේ වෙනදා වගේ නොවේ අම්මේ බතරාස්නේ කියපු ගමන් මට කැව්වා අම්මා මගේ ලේටික කිරට හරවාමා හට පෙව්ව දිවර නොඹලාමා වෙනුවෙන් වෙහෙසෙව්ව මැදියම් රැයේ දෝතටගෙන නලවව්ව අම්මේ ඔබයි කප් රුක මගේ හැමදා
අද උඹට දැනෙන්නේ නැති මේ අම්මා කොච්චර උඹ හින්දා දුක් විඳද කියලා. මේ අම්මා වෙනුවෙන් මගේ රත්තරනේ අද මේ අම්මා විඳපු දුක උඹට තේරෙනවා නම් මේ අම්මා වෙනුවෙන් එකම එක දෙයක් කරපන්. දවසක මම වයසට ආවේ. පුතේ මේ අම්මට කිසි දෙයක් කරගන්න බැරි දවසක් එවි. ඒ දවසට මගේ රත්තරනේ මේ අම්මව කවදාකවත් මහලු මඩමකට මහපාරකට පුතේ මම බස් හෝල්ට් එකට ගිහින් දාන්න එපා මගේ පුතේ. මට දවසක උඹ ඉන්න ගෙදර සාලෙ මැද පැදුරකුයි කොට්ටේකුයි විතරක් දාලා මේ අම්මට දියා. පුතේ මම මැරෙනකොට මට උඹගේ ඇස් දෙක දිහා බලාගෙන අනේ මට ඇස් දෙක පියාගන්න තිබ්බනම් ඇතිලා. පුතේ මට උඹගෙන් රාජකීය භෝජන ඕන නෑ මගේ දුවේ. අනේ මට සම්බෝලෙකුයි බත් කටකුයි විතරක් මේ අම්මට කවපන්. ඒ හොඳටම ඇති මට පුතේ මට වෙන මුකුත් මෙපා. මේ අම්මත් එක්ක ආදරේ හැමදාම ඉඳලා. පුතේ මං උඹට සැර කෙරුවේ ගැහුවේ බැන්නේ. තේ මං උඹට කෑ ගැහුවේ වෙන මුකුත්ම නෙවෙයි. මං ආස නෑ මට වැරදුනා වගේ උඹලට වරදිනවා නම් මං ආස කරේ හැමදාම උඹ මේ ලෝකේ ඉන්න රජෙක් කරවන්න. දුවේ මට උඹව කුමාරිකාවක් කරන්නයි මගේ දුවේ මට ඕනේ උනේ කියලා හැම අම්ම කෙනෙක්ම කියමු. බරේ වුණාම අම්මාට සලකනවද පුතේ බත්මන් කට අනලමට කවනවාද පුතේ සෝදලකුණු ගතේ නහවනවද දුවේ මගේ ලෝකය නුඹම තමයි දන්නවද ඔයා නුඹ හින්දා දුක් වින්දා මතකයිදෝ එදා මගේ පනමින් සදා නුඹව රැකීමේ මෙමා මගේ පනමින් සදා නුඹව රැකීමේ මෙමා. පිනතුනේ හැම කෙනෙක් මේ විදිහට දරුවගලු අත ගන්න ගමන් කියන්න තමන්ගේ අප්පච්චි ඇවිල්ලා ඉන්නවා නම් තාත්තගේ පැත්තට හැම දරුවෙක්ම හැරිලා අනිත් හැමෝම තමන්ගේ රත්තරන් අප්පච්චිව මතක් කරගෙන ඒ අප්පච්චිගේ ආදරය ගැන කතා කරමු. මේ ලෝකේ හැමෝම මේ ලෝකේ හයියෙන් කතා කරලා ආදරය ගැන කියනකොට මගේ අප්පච්චි විතරයිලු අපි වෙනුවෙන් නිහඬවම හැම කැපකිරීමක්ම කරේ. උදේ පාන්දර 3ට 4ට නැගිටින මගේ අප්පච්චි අතට සීනි ටික අරගෙන කාටොප්ප බෙයිලා ගෙදරින් පිටත් වෙලා මගේ අප්පච්චි අවුවේ පිච්චි වැස්සේ තෙමි
අපච්චි අත්තල කරගට දානකන් දේපට දානකන් මගේ අපච්චි කුලී වැඩ කරේ. මගේ පුතාට මම විඳින්න දුක විඳින්න දෙන්නේ නැහැ. මගේ පුතාව මම රජෙක් කරනවා කියලා හිතාගෙනයි මගේ අපච්චි අදටත් අපි වෙනුවෙන් දුක් විඳින්නේ. ඒ තරම් මගේ අපච්චි දරුවන්ට ආදරය කරනවා. මේ ලෝකයේ ඇත්ත අපි ආපු වෙලාවෙම මගේ අම්මා ඉස්සරෝම සතුටු වෙනකොට මගේ අපච්චි ඊටත් වැඩිය සතුටු වුණා. මගේ ලෝකෙට අලුතෙන් කුමාරයෙක් ආව කියලා. ඒ තරම් මගේ රත්තරන් අපච්චි අපිට ආදරය කරා. අපච්චි හැමදාම වැඩට ගිහිල්ලා අපච්චි හම්බ කරගෙන එන හැම සතයක්ම වියදම් කරේ. මගේ දුවටම ඕන කරන හැමදේම ගෙනල්ලා දෙන්න ඕනේ. මගේ පුතාට මම කිසි දෙයකින් අඩුවක් කරන්නේ නැහැ කියලා මගේ අපච්චි අපිට ඕන කරන හැම දෙයක්ම ගෙනල්ලා දුන්නා. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරය කරා. අපච්චි හම්බ කරන සල්ලි වලින් අපච්චිට ඕන රජෙක් වගේ සැප විඳින්න තිබ්බා. හැබැයි මගේ අපච්චි ඒ හැම සැපක්ම පැත්තකට දාලා අපච්චි අපි වෙනුවෙන් හැම දුකක්ම විඳින්නේ. මේ ලෝකේ අපච්චිට දරුවෝ තරම් වටින සම්පතක් මේ ලෝකේ නැති නේදයි. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරය කරනවා. ඒ තරම් අපච්චිලා දරුවෝ ගැන හැමදාම අපච්චිලා හිතනවා. අපච්චි හැමදාම වැඩට ගිහිල්ලා රෑ වෙනකොට ගෙදර එනකොට සමහර දවස්වලට අපි හොඳටම නිින්ද ගිහිල්ලා අපච්චි හැමදාම චොකලට් එකක් ටිපි එකක් කන්න මොනාරි දෙයක් අරගෙන අපච්චි ගෙදර ආවට පස්සේ අපි හොඳටම නිදාගෙන ඉඳී අපච්චි ආපු ගමන් අම්මගෙන් අහනවලු පුතාට කන්න බත් ටික දීලා නේද පුතා නිදාගත්තේ? දුව කාලා නේද නිදාගත්තේ? අහලා තමයිලු මගේ අපච්චි බත් එක අතට ගන්නේ. ඒ තරම් අපච්චිලා දරුවන්ට ගොඩාක් ආදරය කරනවලු. අපච්චිලා වැඩිපුරම ආදරය කරන්නේ දුවලටලු. දුවලත් වැඩිපුරම ආදරය කරන්නේ අපච්චිටලු. හැමදාම දුවේ මෙහෙට වරෙන් කියලා අපච්චි හැමදාම ඔඩොක්කුඩ තියාගෙන ටීවී එක ළඟට ගිහිල්ලා හැමදාම හොරතල් වෙවි අනේ තාත්තේ කියලා හැමදේම දුවෙක්ට යාළුවෙක්ට වගේ කියන්න පුළුවන් උනේ. ඒ තරම් අපච්චිලා දුවලත් එක්ක හිතවත් වුණු ඉඳයි. ඒ තරම් අපච්චිලා ගොඩාරියක් දුවලට ආදරය කරනවා. අපච්චි මට මෙහෙ යන්න ඕන. තාත්තේ මට ගවුමක් ගෙනන් දෙන්න. අපච්චි මට කන්න මොනාරි ඕනේ කියලා කියනකොට මගේ අපච්චි කොහෙන් හරි අපිට ඕන කරන හැමදේම ගෙනල්ලා දෙන්නේ. ඒ තරම් මගේ අපච්චි දරුවන්ට ආදරය කරනවා. අපච්චි කවදාකම කිසි දෙයකින්වත් අපිට අඩුවක් කරේ නැහැ. අපච්චි හැමදාම එකම සරම ෂර්ට් එක ඇඳගෙන හැමදාම එකම කැඩිච්ච බාට කෑලි දෙක දාගෙන මගේ අපච්චි කොච්චරනම් අපේ හින්දා මහපාරේ අපච්චි කොච්චරනම් දුක් විඳින්නද? අපච්චි කොච්චරනම් අපි පිච්චි වැස්සේ දෙමෙන්නද? ඒ හැම දුකම විඳේ මේ ලෝකේ අපච්චිට ඉන්න වටිනම සම්පත අපේ හින්දායි. තමන්ගේ දුව විවාහ වෙලා වෙන ගෙදරකට යනකොට අපච්චි බිත්තියක් මුල්ලකට ගිහිල්ලා අඬනවලු. මට කහට කෝප්පයක් බත් ටිකක් දෙන්න හිටපු මගේ රත්තරන් දෝනි ටිකේ මගේ කෙලි පැටිකේ අදමාව දාලා යනවා ආයෙ කවුද මට ඉන්න කියලා මගේ අපච්චි පැත්තකට ගිහින් අඬනවලු. ඒ තරම් මගේ අපච්චි දුවලට ආදරය කරනවා. වෙන මිනිස්සෙක් එක්ක වෙන ගෙදරක ජීවත් වෙනකොට 1000 ප්‍රශ්න එක දිගට ඔලුවට එනකොට තාත්තට කෝල් එකක් දීලා කිව්වහම තාත්තේ මට මේ මිනිස්සයාත් එක්ක මේ ගෙදර ඉන්න බෑ කියලා අපච්චි විතරයි කියන්නේ. දුඹට කන්න බොන්න අදින්න දෙන්න මට තාම හයියහතිය තියෙනවා. දුඹ දැම්මම ගෙදර වරෙන් කියලා කියන්නේ මගේ අපච්චි විතරයි. ඊතරම් මගේ අපච්චි දුවලට ආදරය කරනවා. හැමදාම වෙන පළාතක අපච්චි හිටිය කුඹුරු වැඩ කරලා හාල් ටික එළවලු ටික බස් එකේ තියාගෙන මගේ අපච්චි රස්ත්‍රාදු වේගෙන හැමදාම අපිට ඕන කරන හැමදේම දුන්නේ. දුඹට කන්න දෙන එක මට මහලුකු බරක් නෙවෙයි කියලා පෙන්වන්න ඕනේ ඉඳයි. ඒතරම් මගේ අපච්චි දුවලට ආදරය කරනවා. පුතේ උඹට මොනවද ඕන කරන්නේ? පුතේ උඹට ෆෝන් එකක් ඕනේ, උඹට ඕනේ හැමදේම කියපන් කියලා. අපච්චි කවදාකවත් විඳපු නැති සැපක් හැමදාම දරුවෝගේ ලෝකෙට මගේ අපච්චි දායාද කරා. ඒ තරම් අපච්චිලා දරුවන්ට ආදරය කරනවා.
අපච්චි හැමදාම ඔහේ නිකන් කැතට ජීවත් වෙනකොට අපච්චි කවදාකවත්ම දරුවෙක්ට ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් විදිහට අපච්චි අපිව කැතට තිබෙන්නේ අපිට ලස්සන මැදුම් ටික අරන් දීලා අපිට ඕන කරන් ඉල්ලන හැමදේම මගේ අපච්චි දුන්නේ ඒතරම් මගේ අපච්චි අපිට ආදරය කරන හින්දායි ඒතරම් මගේ අපච්චි මම වෙනුවෙන් දුක් විඳිනවා ඒ අපච්චිගේ ආදරයට කවදාකවත් කිසිම දෙයක් උපමා කරන්න බෑ සසර පුරා මට හිමි වුණු පින්කන්තය කුසුමන් අතර සුව දතේ තදමාලය කතරේ පුරා රැසන් වේදන හිරුමඩල සසරේ පුරාවට මගේ පන පියරාජෝය ලේකිරි කරන්නට බැරි මුත් ගලන ලයේ දසමස කුසදරුවේ නැතේ මුත් නුබේ කුසේ මහපෞරක්ය ඇතෙක් රකේ මගේ ලොවේ අපපච්චේට සම වෙන කවුරුවත් නැතේ පුන්සඳ නැතේ දාට ලොවටම අමාවක තරු කැට නැතේ දාට අහසම පාලොහෙන දුක් දුකිනි නැතේ දාට සුඳුරුයි දිවි පහුර කියා දුන්නේ ඔබ මයට ලෝදාම නැති බැරි කමක් දැනුනේ නෑ නුඹ හින්දා දුක්ගෙන මගේලෝ කෙන්න තට දැම්මා මගේ දෙවේ පවුර පුන්සඳමින් එලිය කළා මේ පින් බලෙන් නිවනට මඟ එළිවේවා ගියා ඇත පිටේ සරගන් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ
නිවන් දකිනේ ආදර මගේ පියා අපි හැමෝම යාදරණීය අපච්චිගේ යාදරේ සෙනෙහස මගේ අපච්චි මේ ලෝකෙට අපි ආපු දවසේ නම් ඒ විඳපු වේදනාව ඒ ආදරය ගැන අපි හැමෝම ඒ අපච්චිගේ ආදරේ කොච්චරද කියලා අපි හැමෝම හාඩිය හෙළු අප්පච්චිගේ ගතේ සුවඳ දැනෙනවාද කියන්න ආදර මගේ පුතේ අත්වල කාර ගැට පියාගේ රිදෙනවා ඇති දරු සෙනෙහස නිසා තමයි ගත වැහැරුනේ පුතේ කරේ තියන් රවුමක් එක් කරන් යන්න කියා පුංචි කාලේ හැමදාමත් ඇඬුවා පුතේ ඔයා වෙහෙස වුණත් කිසි දෙයකට නැහැ නෑ බෑ කියා අම්මට විතරද ආදරේ මගේ පුතේ ඔයා කවදක හරි බැරි උනාම අප්පච්චිට පුතේ එල්ලෙන්නද නොඹේ කාරෙත ආදර මගේ පුතේ ආදරයක් පියාගෙනත් තියෙනවා නම් පුතේ මගේ පපුවට තුරුල් වෙලා කොඳුරනවාද පුතේ චරචර නොබැඳ දුක් විඳින කියලා පුතේ මට උඹගේ මහා ලොකු දේවල් නෑ මගේ පුතේ මේ අපච්චිට හැමදාම උඹ වෙනුවෙන් වැඩ කරන්න බෑ මේ අපච්චි දවසක වයසට ගිහිල්ලා එක්තැන් වෙයි මගේ පුතේ හැබැයි මගේ දුවේ අද එකම දෙයක් පොරොන්දු දවසක උඹ හොඳට ඉගෙනගෙන මගේ පුතේ උඹ රජෙක් වගේ සැපට ඉන්නව නේද දුවේ උඹ දවසක ලස්සන වාහනයක් අරගෙන දුවේ උඹ ලස්සන කුමාරිකාවක් වගේ උඹ හොඳ ගෑනු ළමෙක් වෙන්න ඕනේ තුෙමට මහා ලොකු දේවල් උනේ දවසක උඹගේ අතින් හදලා දෙන්න සම්බෝලෙකුයි බත් කඩකුයි විතරක් මට දීපන් මට හොඳට නැති පුතේ මට උඹගේ බට්ටිය කල්ල මැරුණත් මට සැපසෙ මගේ දුවේ මට රාජකීය මන්දිරවල සැප පසු ඇඳවල් ඕන නෑ මගේ දුවේ මට උඹ ඉන්න ගෙදර සාලෙමෙන්ද පැදුරකුයි කොට්ටෙකුයි විතරක් මට දාතියන් අනේ මට උඹගේ මුණ දිහා බලාගෙන අනේ මට අන්තිම හුස්ම පුත කියන්න මට හොඳට මැදේ
අනේ මේ අප්පච්චිට අද ඉඳන් ආදරෙන් හිටා. දෙවුඹ දවසක ලෝකෙ ලොකුම කෙනා වෙන්න ඕනේ. පුතේ දවසක උඹ මේ ලෝකෙ දිනපු ඔබ වාසනාවන්තම කොළුවැටියා වෙන්න ඕනේ. මට ඕනේ එච්චරයි. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩෝ පුතේ හැම දෙයක්ම මම දුන්නා මගේ පනයි පුතේ රස භෝජන දෙන්න බැරුව දුක් විඳ දුවේ නුඹ වෙනුවෙන් හැම දේම දරාගත්තා පුතේ බණින විටදී ඔයා දුකේ නෙමට සදා දවසක නුඹ ලෝකේ දිනපු හොඳම කෙනා වෙලා මං මැරුණත් නුඹ රජවෙනු මගේ ලෝකේ ඔයා සිතරිතුනා මගේ යවනා විට දුවේ නුඹයි මගේ ලොවේ මගේ පන ටික උනේ හැම තාත්තා කෙනෙක්ම දරුවගුරුවත් ගන්න ගමන් ඒ විදිහට කියන්නේ. දැන් හැමෝම ඉඳගෙන ඉන්න හැමෝම ඉන්න තැන් වලින් නැගිටින්න. ඉන්න තැන් වලින් හැමෝම නැගිටලා අම්මා අප්පච්චි ඇතුළු දරුවෝ ඇතුළු හැමෝම ඉන්න තැන් වලින් නැගිටින්න. ඉන්න තැන් වලින් නැගිටලා හැම දරුවෙක්ම වෙනදට කවදාකවත් මම්මගේ තුරුලට යන්නේ නැතිව ඉන්න අපි හැමෝම අද අම්මගේ පපුවට තුරුළු වෙලා අම්මව බදාගෙන අද හැමෝම කියන්න අනේ අම්මේ මට අම්මගේ ආදරේ සෙනෙහස අද මහ මෙරටත් ඇඩිය දැනුණා. මගේ රත්තරන් අම්මා මම වෙනුවෙන් විඳපු වේදනාව අද මට අම්මේ දැනුණා. මගේ අම්මේ මේ ලෝකෙ මට ඉන්න විශාඛාව මගේ අම්මා විතරයි. මගේ තායුෂ්‍ය ගැන මගේ මටත් ඇඩිය මේ ලෝකේ බැබලෙන්න ඕනේ. අම්මේ මගේ ආයුෂත් අරගෙන මගේම නිදුක් නිරෝගීමත්ව ජීවත් වෙන්න ඕනේ. මේ ලෝකේ මම වෙනුවෙන් හැම දෙයක්ම කෙරුවේ මගේ අම්මා ඔයා විතරයි. මගේ අම්මේ ඔයා මට බුදු වෙන්න ඕනේ. මගේ අම්මා දවසක බුදුන් දෙක නිවන් දකින්න ඕනේ. අම්මේ ඒ ආදරයට සෙනෙහසට අම්මේ මට කිසිම දෙයක් උපමා කරන්න බෑ. හැබැයි මගේ අම්මේ අද ඉඳන් මං අම්මගේ හොඳම දරුවා වෙනවා.
ඔබේ දයාව හදින් ගලායන ආදර ගීත ලොව සනහාලන් බුදුබණ පදයක් වේවා සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල් ලොවේ උතුම් ලන් විශාකාව වේවා දැන් හැම දවසකම ඔය විදිහටම අපච්චි ගාවට තොරළු වෙන්න අපච්චි ගාවට තොරළු වෙලා හැම අපච්චි කෙනෙක්ම දරුවට කියන්නේ පුතේ මගේ වගේ ලෝකේ අම්මගේ ලෝකෙම හදක් වෙනකොට මම තමයි මගේ පුතේ උඹ ලෝකෙම ඉරක්ුනේ හැබැයි අම්මගේ ලේ ටිකේ කිරි වුණාලු හැබැයි මම දන්නේ නැහැ මගේ රත්තරනේ මගේ ලේ ටිකේ කිරි නෙමෙයි කියලා හැබැයි මගේ පුතේ හැමෝටම වැඩි මම උඹට ආදරේ අම්මගේ කකුල උඩින් නඩල තියාගන්න අනිත් අය හැමෝම තමන්ගේ අතේ තියෙන බුලත් අතත් එක්ක නළලේ තියාගෙන තමන්ගේ අම්මව මතක් කරගෙන අද අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නේ මගේ අම්මේ අද වෙනකන් අම්මට මගේ අතින් 1000ක් වැරදි වුණා මගේ අම්මේ ඒ හැම වැරද්දකටම අම්මේ මට අද සම වෙන්න අම්මගේ ආදරය ගැන අද අම්මේ මට මහා මේරකටත් වැඩි අම්මේ මට තේරුණා මම අද අම්මේ පොරොන්දු වෙනවා මම දවසක හොඳට ඉගෙනගෙන අම්මේ අම්ම වෙනුවෙන් මේ ලෝකේ අම්මගේ සතුට වෙනුවෙන් දෙන්න තියෙන හොඳම දේ අම්මේ මම දෙනවා අම්මේ මං දවසක වාහනයක් අරගෙන අම්මවයි අප්පච්චි දෙන්නවම මම වාහනේ තියාගෙන මගේ අම්මේ මේ ලංකාවේ පුරාම මම යනවා අම්මේ මං පොරොන්දු වෙනවා අම්මට මං දුක් විඳින්න දෙන්නේ නැහැ මගේ අම්මව මම රජිනක් වගේ බලා ගන්නවා අම්මේ මම නොදැන කියපු වචන වලට අම්මේ මම නොදැන කරපු වැරදි වලට මගේ අම්මේ මට සම වෙන්න මගේ රත්තරන් අම්මා මාස 9ක් 8ක් මම කුසේ තියාගෙන මේ විඳ දුක මගේ අම්මේ මට අද තේරුණා මගේ රත්තරන් අම්මේ මගේ ආයුෂත් අරගෙන මගේ අම්මා නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ඕනේ මගේ අම්මට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ දෙවියන්ගේ ආරක්ෂාවම ලැබේවා කියලා හැමෝම අමට වන්දනා කරමු. දස මාසේ උරේ කත්වා ඕසේ සිඋද්දී කාරණං ආයුදීගං වස්ස සතං මාතුපදං නමමහං දස මාසක් තාත්තගේ දරුවෝ ওই විදිහට මම්මා ගාව ඉන්න තාත්තා ඇවිල්ලා ඉන්න දරුවෝ බුලත් අතත් අරගෙන අම්මගේ තාත්තගේ අතට බුලත් අත වේරම් හැමෝම තාත්තගේ නළල උඩින් තමන්ගේ නළල තාත්තගේ කකුල උඩින් තමන්ගේ නළල තියාගෙන හැමෝම වන්දනා කරගන්න අනිත් හැමෝම බුලත් අතත් එක්ක
නළලයක් එක තියාගෙන තමන්ගේ අප්පච්චිව මතක් කරගෙන කියන්නේ. මගේ රත්තරන් අප්පච්චි අපච්චිගේ ලේ ටික කිරින උනට මගේ අප්පච්චිය මම දන්නවා. අපච්චි මට අම්මට තැඩිය මහා මෙරට තැඩිය මට ආදරේ කියලා. මං වෙනුවෙන් දුක් නොවින්ද මගේ අප්පච්චි මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම මට තේරුණා මගේ අප්පච්චි. අපච්චි මහා මෙරකට තැඩිය මම වෙනුවෙන් දුක් විඳා. ඒ ආදරේ මට මහා ගොඩක් අද දැනුණා. අපච්චිට මම නොදැනුවත් බනින්න නැති. නොදැනුවත් මගේ අපච්චිට මම කෑ ගහන්න නැති ඇඟිලි දෙක කරන්නේ නැති. අනේ තාත්තේ මට සමාව වෙන්න. අද ඉඳන් මං අපච්චි කියන දේ අහගෙන මගේ අපච්චි දුක් විඳලා මම රජෙක් කරන්න දුක් විඳා. අපච්චි මම දවසක අනිවාර්යයෙන්ම රජෙක් කරනවා. මගේ අපච්චි දවසක මම ලස්සන වාහනයක් අරගෙන ලස්සන ලොකු ගෙදරක් හදලා මගේ අපච්චිව මම රජෙක් වගේ බලා ගන්නවා. අපච්චිට මම කවදාවත් දුක් විඳින්න දෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. මගේ අපච්චි මගේ ආයුෂයත් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මගේ අපච්චිට නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න ඕනේ. මගේ අපච්චි මට බුදු වෙනවා. මගේ අපච්චි බුදුන් දැකම නිවන් දකින්න ඕනේ කියලා හැමෝම තාත්තට වන්දනා කරනවා. Uddikaro alingitva chumbitva piya puttakam rajamanjam Supatitam Pitupadam Namamam ඔය විදිහට අද ඉඳන් හැමෝම ජීවත් වෙන්න. අද වෙනකන් 1000ක් වැරදි වුණා වෙන්න පුළුවන්. හැබැයි හැම වැරද්දක්ම අද ඉඳන් නිවැරදි කරගෙන හොඳ දරුවෙක් විදිහට ජීවත් වෙන්න. මෙතන ඉන්න දෙමව්පියන්ගේ දෙමව්පියන්ට මෙතන ඉන්න දෙමව්පියෝ අතින් වැරදි 1000ක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි අය කවදාකවත්ම කරන්න යන්න එපා. අමබජ දෙන්න වයසට ගියපුවාම කන්න බොන්න බැරි කාලේ බට ගහලා තියෙනකොට කොච්චර දේවල් අම්මපච්චි දෙන්නට කැවුවත් පෙව්වත් වැඩක් වෙන්නේ නැහැ. කන්න බොන්න පුළුවන් කාලේ අම්මපච්චි දෙන්නට මේ ලෝකේ තියෙන හැම රස කෑමක්ම ගෙනල්ලා දෙන්න. අම්මපච්චි මැරුණාට පස්සේ කෝටි ගණන් වටින මිනි පෙට්ටිවල ලක්ෂ ගණන් වටින ටයි කෝට් සාරි අඳලා කොච්චර මිනිහ ලස්සන කරත් වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ අම්මපච්චි දෙන්නට ලස්සන ගෙදර ලස්සන මැදුම් ටික ගෙනල්ලා දෙන්න. අම්මපච්චි මැරුණාට පස්සේ කොච්චර පින්කම් කරත් අපි දන්නේ නෑ යාලා කොහෙද ජීවත් වෙන්නේ කොතනද ඉන්නේ කියලා. හැබැයි අම්මපච්චි දෙන්න ජීවත් වෙලා ඉන්න කාලෙදී මේ වගේ ලස්සන දෙයක් කරන්න පුළුවන් නම් මේ වගේ එයාලගේ ඇස් ඉදිරි පිටම ලොකු පින්කමක් කරන්න පුළුවන් නම් එයාලට ගොඩාක් සතුටු හිතේ. මගේ දරුවෝ මම ජීවත් වෙලා ඉන්න කාලේ මම වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවා. මගේ දරුවන්ට වරදින්න එපා කියලා මගේ අම්මා අප්පච්චි හදවතින් මන් එදාට ආශිර්වාද කරයි. අනෙදාට එයාලගේ ඇස් වලින් කඳුලක් වැටේ මගේ දරුවත් හොඳ තැනක කියලා.
අද අපි ලස්සනට හොඳ තැනක ජීවත් වෙනවා නම් මගේ අම්මා අප්පච්චි දෙන්න විතරයි ඒක ගැන හිතලා සතුටු වෙන්නේ. මෙතන ඉස්කෝලේ යන වයසේ දුවලා ඉන්නවා නම් මම කියන්නේ දුවේ ඉගෙන ගන්න කාලෙද මැනිකපන වස්තුව ගාගෙන ඕන තරම් මගේ දුවේ වගේ ජීවිතේ විනාශ කරන්න කාලකාලී කරන්න ඕන තරම් රස්තියාදු කාර්යෝ මැසේජ් කරගෙන පස්සෙන් එන්න පුළුවන්. හැබැයි දුවේ ඔයා හොඳට මතක තියාගන්න. මිනිස්සු කියලා කියන්නේ ඔයාගේ ජීවිතෙන් ගන්න තියෙන හැමදේම අරගෙන ඔයාගේ ජීවිතේ විනාශ කරලා කාලකන්ණි කරලා චුයින්ගම් එකක් හපලා පැත්තකට දාලා යනවා වගේ. ඔයාව කුණු ගොඩට දාලා ගියපු දවසට ඔයාට ඉතුරු වෙන්න ඔයාගේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. එදාට ඔය පණ දෙන්න කතා කරපු මොකෙක්වත් ඔය ඔයාගේ ළඟ ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද හැම මිනිස්සෙක්ම ජීවිතේට ඇවිල්ලා ඔබ විනාශ කරලා දාලා යනකොට මගේ දුවේ තමන් අම්මා අප්පච්චි දෙන්න මහන්සියෙන් හම්බ කරලා නොකානොබේ නිදිමරාගෙන රටවල් වලට ගිහිල්ලා දුක් විඳලා හම්බ කරලා දෙන සල්ලි වලින් දුවේ ඉගෙන ගනින් කියලා පන්ති යනකොට මගේ දුවේ ඉගෙන ගන්නේ නැතුව ක්ලාස් කට් කර වෙන මගුල් වල රවුම් ගහ පන්ති කට් කර වෙන දේවල් කරන්න කිව්වොත් දුවේ කවදාකවත් හිතන්න එපා ඒ දේවල් වලින් අම්මා රැවටේ කියලා. අපච්චි ඒ දේවල් වලින් රැවටේ කියලා තමන් හිතන්න යන්න එපා. ජීවිතේ අන්තසරණ උණු දවසට ජීවිතේ මහා පාරට වැටෙන්න උණු දවසට තමන්ගේ ලස්සන ජීවිතේ කාලකන්ණි උණු දවසට තමන්ටම දුක් වෙන්නේ වෙයි. එදා මං අම්මා අපච්චි උගන්නන කාලේ මං ඉගෙන ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ කියලා තමන්ටම දුක් වෙන්න වෙන දවසක් එයි. අපච්චි නිදිමරාගෙන මහන්සියෙන් හම්බ කරලා දෙන්නේ අපච්චි විඳින දුක අපිට විඳින්න දෙන්න ඕන නැති හින්දායි. අන්න ඒකින්ද දුවේ ඔයාගේ ජීවිතේ චරිතය කියන්නේ හරියට වීදුරුවක් වගේ දෙයක්. ඒ වීදුරුව කැඩුනම තමයි යාන් ඒකයි අපච්චිව ඒ තරම් පරිස්සම් කරන්නේ. ඉල්ලන හැම දෙයක්ම කොහෙන් හරි ගෙනල්ලා දෙන්නේ අපච්චි කවදාකවත්ම දරුවන්ට අඩුපාඩුවක් වෙනවා දකින්න ආස නැති හින්දායි. ඒ හින්දා දුවේ හොඳට ඉගෙන ගන්න අද හිතේ තියාගන්න මම දවසක හොඳට ඉගෙනගෙන මෙතන අනිවාර්යයෙන්ම දුවලා දවසක අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න ඕනේ. තමන්ගේම සල්ලි වලින් දවසක වාහනයක් අරගෙන ලොකුවට ගෙදරක් හදලා තමන් රැජිනක් වගේ දවසක ජීවත් වෙන්න ඕනේ. තමන් බඳින මිනිස්සයාගෙන් සල්ලි ඉල්ලන කෙනෙක් වෙන්න යන්න එපා. කවදාකවත්ම තමන්ගේ මිනිස්සයාගෙන් සල්ලි ඉල්ලන්න එපා. තමන් හොඳට ඉගෙන ගත්තා නම් හොඳට මහන්සි වුණොත් රස්සාවක් කරොත් සල්ලි හොඳට හම්බ කරොත් තමන්ට ලස්සනට කාටවත් යටත් නොවී ජීවත් වෙන්න පුළුවන්. අන් ඒකයි අපච්චි කියන්නේ දුවේ උඹ කාටවත් මේ යටත් වෙන්න ඕනේ නැහැ කියලා. අන් ඒකයි අපච්චි වට පණ දාගෙන උගන්වන්නේ මගේ දුව කාටවත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනේ නැහැ කියන එක හිතේ තියාගෙන. ඒකින් දවසක හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඕනේ. ඒ වගේම පුතාලට කියන්නේ මචං අඩියක් ගහමුද මචං ෂොට් එකක් ගහමුද බියර් ගහමුද ගංජා ගහමුද අර කෑල්ල ටොක් කරන්න යන්ද මෙහෙ යමුද කියන ඕන තරම් යාළුවෝ ඉන්නවා. පණට පණ දෙන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. බයික් එකක් ගත්තොත් මචං පාඩම් කරන කාලේ වුණත් පොත පැත්තකට දාලා වරෙන් අපි අරහෙ යමු කියන ඕන තරම් යාළුවෝ ඉන්නවා. සල්ලි අතේ තියෙන තාක්කල් පණට පණ දෙන්න යාළුවෝ ඉන්නවා. අතේ සතේ නැති වෙච්ච දවසට අම්මා ගාවට ගිහින් අම්මේ මට රීලෝඩ් එකක් දාගන්න කාඩ් එකක් දාගන්න සල්ලි දෙන්න කියලා කියනකොට අම්මා විතරයි අල්මාරි අස්සක හරි තියෙන රුපියල් 100 අපිට දෙන්නේ. අපච්චි විතරයි ඉල්ලපු ගමන් අපිට බස් එකට හරි කීයක් හරි දෙන්නේ. ඔය පණට පණ දෙන්න කතා කරපු මොන යාළුවෙක්වත් අන්නේදාට අපිට ඉතිරි වෙන්නේ නැහැ. හැමදාම බයික් කට් අරගෙන 3 මං හන්දි ගානේ 4 මං හන්දි ගානේ කඩවල් ලයින් හැමදාම රස්තියාදුකාරයෙක් වගේ බේබද්දෙක් වගේ බිබී ඔහේ ජීවිතේ කාලකන්ණි කරගන්නට වැඩිය දවසක හොඳ බෙන්ස් එකක් ප්‍රාඩෝ එකක් හොඳ වාහනයක් අරගෙන දවසක රජෙක් වගේ මේ ගමේ ජීවත් වෙන්න පුළුවන් නම් අම්මා අන්නේදාට ආඩම්බරෙන් ගමේ හැමෝටම කියයි අද මගේ පුතා වාහනයක් ගෙනාවන කියලා අම්මා අප්පච්චි තරම් ආඩම්බර වෙන කවුරුවත් නැහැ. අන්න එදාට අම්මා ගමේ හැමෝටම කියයි. දවසක තමන්ගේම සල්ලි වලින් ලොකුවට තට්ටු දෙකට තුනට ලොකු ගෙදරක් හදලා තමන්ට ඒ ගෙදර අම්මා අප්පච්චිත් එක්ක සතුටින් ඉන්න පුළුවන් වුණු දවසට අම්මයි අප්පච්චි දෙන්නම ගමේ හැමෝටම කියයි මගේ දුවට මගේ පුතාට ඉගෙනුවට අපිට පාඩු නැහැ. මගේ පුතාද හොඳ තැනක ඉන්නේ මගේ පුතාද එයාගේම සල්ලි වලින් ගෙදරක් හැදුවා කියලා අම්මා එදාට ආඩම්බරෙන් ගමේ හැමෝටම කියයි. ඒකින්ද පුතේ ලස්සනට තියෙන ජීවිතේ කාලකන්ණි විනාශ කරගන්න යන්න එපා. මචං බීඩියක් ගහපන් කියලා බීඩි උනත් බොන්න දෙන්න පුළුවන්. සිගරට් බොන්න දෙන්න පුළුවන්. අද වෙනකන් හොරෙන් හරි ওই දේවල් කරා වෙන්න පුළුවන් පුතේ. හැබැයි අද ඉඳන් ඒ දේ නොකර අද ඉඳන් හැම වැරද්දක්ම නිවැරදි කරගෙන ජීවත් වෙන්නකෝ.
හැමදාම උදේ පාන්දරම නැගිටලා 9:10 වෙනකන් නිදාගන්නේ නැතුව උදෙන්ම නැගිටලා ගෙදර තියෙන එකම එක වැඩක් හරි කරන්නකෝ. හෙට උදෙන්ම නැගිටලා ඉතර අරගෙන පොඩ්ඩක් ගෙදර අතු ගන්නකෝ. අම්මා කොච්චරනම් ආදරෙන් කතා කරයිද බලන්න. අපච්චි කොච්චරක්නම් ආදරෙන් hina වේද කියලා බලන්න. හැමදාම 10ට 11ට නැගිටිනකොට කාලකන්ණිය මොස්සලයා කියලා බයිනකොට අපේ උනත් හිත රිදෙනවා. හැබැයි උදේ පාන්දරම නැගිටලා හැම දෙයක්ම හොයලා බලලා කරනකොට අම්මා අපච්චි උනත් බය නැහැ. මගේ දරුවෝ අපි වගේ එඩිතරහින් කියලා එදාට යාලා ගොඩාක් සතුටු වෙනවා. ඒක හින්දා මේ කිව්ව විදියට හැමෝම ජීවත් වෙන්න. මෙතන ඉන්න දෙමව්පියන්ගේ දෙමව්පියන්ලා සලකන්න. අම්මා අපච්චි දෙන්න මහලු නිවාසයක නැත්තම් සහෝදරයෙක්ගේ ගෙදරක හරි මහා ගෙදරක හරි ඉන්නවනම් හෙට අම්මට රෙදි කෑල්ලක් චීත කෑල්ලක් ගවුමක් අරගෙන ගිහින් අම්මව නාවල කරලා බත් එක්ක තොතාගෙන ගිහින් අම්මට කවලා අර ඇඳුම අඳවලා අම්මට රුපියල් 10000ක් විතර දෙන්නකෝ. අම්මා ආඩම්බරෙන් ගමේ හැමෝටම කියයි. අම්මා චීත කොනකේ සල්ලි ගැට ගහ ගන්නවා. මාස 3-4ක් ගියපුවාම අම්මම අපෙන් ආයෙත් ආනවා පුතේ උඹට සල්ලි දෙනවද? දුවුඹට සල්ලි කීයක් හරි ඕනද කියලා අපේ අම්මා ආයෙමත් ඒ සල්ලි අපිට දෙනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. අපච්චිව බලන්න යන සරමයි ෂර්ට් එකයි අරගෙන අපච්චිට නාවලක් කරලා ඒ ඇඳුම අඳවල අපච්චිට රුපියල් 10000ක් විතර දෙන්නකො හම්බ කරන සල්ලි වලින්. අපච්චි ආඩම්බරෙන් උජාරුවෙන් ගමේ යාළුවන්ට කියනවා අද මගේ දුව සල්ලි දීලා ගියා. මගේ පුතාද මාව බලන්න ආවනේ කියලා අපච්චි ආඩම්බරෙන් හැමෝටම කියනවා. අන් එක්කින්ද අම්මා අපච්චි දෙන්නත් එක ගොඩක් දෙමව්පියෝ තරහයි මගේ තාප්පච්චි අර බෝතලේ දුන්නේ නැහැ අර ඉඩම් දුන්නේ නැහැ අරක දුන්නේ නැහැ කියලා. වෙන මොනවාද මගේ අම්මා අපිට දෙන්න ඕනේ? වෙන අම්මලා වගේ මගේ අම්මා බඩ ඇතුළේ ඉද්දිම බෙහෙත් වෙතිවිල අපිව මරන්න ගියේ නැහැ. වෙන අම්මලා වගේ ඉපදුණු ගමම්ම මුහුදක් අයිනකට කුණු කානුවකට නැත්තම් කෝච්චි පාරකට මහ පාරට අපිව විසික් කරන්න ගියේ නැහැ. අම්මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අම්මා මේ ලෝකෙට අපි බිහි කරා. අද අපි මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ කුලී වැඩක් කරගෙන හරි ජීවත් වෙන්නේ ඒ දෙන්නට පින් සිද්ධ වෙන්න. අද අපිට දරුවන්ගේ මූණ හරි බලන්න පුළුවන් උනේ මගේ අම්මා මේ ලෝකෙට බිහි කරපු හින්දායි. අපච්චි අපිට හැමදේම කන්න බොන්න හැමදේම දුන්නේ හින්දායි. ඒකින් දෙහලා අපිට මහලුකු දේවල් දෙන්න බැරි වෙන්න පුළුවන්. එයාලට රත්තරන් යාන වාහන ගෙවල් හදලා දෙන්න වත්කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි එයාලා අපිට මනුස්ස ජීවිතය කියන දේ දුන්නා. වෙන තාත්තලාට අම්මලාට වගේ ලොකුවට ගෙවල් හදලා දෙන්න මගේ අම්මට සල්ලි නැහැ. මගේ අප්පච්චිට සල්ලි නැති වෙන්න පුළුවන්. වෙන අම්මලාට වගේ අපිට බයික් එකක් අරන් දෙන්න මගේ අප්පච්චිගේ අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි මගේ අප්පච්චි රෑ නොනිදා කල්පනා කරන දේ තමයි මගේ පුතාට මම කොහොමද වාහනයක් අරන් දෙන්නේ? මං ආස නෑ මගේ පුතා කවදාකවත් වෙන යාළුවන්ගෙන් ඉල්ලලා වාහන පදිනවට කියලා. හැබැයි අප්පච්චිට ඒ තරම් දුක් විඳින්න අපච්චිට ඒ තරම් දෙයක් අපි වෙනුවෙන් අපච්චි හැමදේම කරන්නේ. අපච්චිට ඒක මහ ලොකු හේනයක් වගේ දෙයක්. ඒකින්ද අපි ඉගෙන ගන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. ඒ අපච්චිගේ හේනේ ඒ අම්මගේ හේනේ අපේ ඊටත් ඇටිය ලොකුවට බලාපොරොත්තු ඉෂ්ට කරන්න. අම්මා අපච්චි අපේ වෙනුවෙන් බයික් එකක් අරන් දෙන්න අවුරුදු ගානක් දුක් විඳනනම් අපි දවසක මගේ අම්මා අපච්චි වෙනුවෙන්ම වාහනයක් අරන් දෙන්න තැනට අපි දියුණු වෙන්න ඕනේ. ඒ දෙන්න වෙනුවෙන්ම දවසක කාර් එකක් අරන් දෙන්න පුළුවන් තරමට අපි දියුණු වෙන්න ඕනේ. අන් එදාට ඒ දෙන්න ගොඩාක් සතුටු වෙයි. ඉතින් මේ කිව්ව දේවල් හොඳට මතක තියාගන්න. ඒ විදිහට අද ඉඳන් ජීවත් වෙන්න. ඉතින් මේ මව්පිය වන්දනාව මෙතනින් නිමවටපත් කරනවා. මේ පින්කම තුළින් රැස් කරගන්න ඒ තුන පින් අපි හැමෝම මේ පින් අනුමෝදන් කරමු. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වහන්සේට, සහම්පති මහා බ්‍රහ්ම රාජානන් වහන්සේට, සනන් කුමාර දෙවියන්ට, ගටිකාර මහා බ්‍රහ්ම රාජානන් වහන්සේට, විශ්මකර්ම දෙවිය පුත්‍රයාණන් වහන්සේට, මාතලී පුත්‍ර දෙවියන්ට, පංචසික දෙවියන්ට, දුදරාජ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරාරම් මහා දෙවියන්ට, සතරාරම් දෙවියන්ගේ 28 සෙන්පති දෙවියන්ට, මතුවනාගතේ බුදුවෙන නාථ දෙවියන්ට, මහා ශිව ඊශ්වර දෙවියන්ට, මහා විෂ්ණු දෙවියන්, විභීෂණ දෙවියන්, පුල්වන් දෙවියන්ට, කතරගම දෙයි හාමුදුරුවන්ට, ජීවමාන බුදුවෙන පත්තිනි මෑණියන්ට, සුමන සමන් දෙවියන්ට, අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ට, ජීවමාන ගම්භාර දෙයි හාමුදුරන්ට, සිද්ධ සෝනියන් අප්පච්චිට, ගලේ බණ්ඩාර දෙවියන්ට, ඒ වගේම මුහුදුමානි මේකලා දිව්‍යාංගනාවන් වහන්සේට, සීනිගම දෙවොල් දෙවියන්ට, ඒ වගේම තමයි මහා ගණපති දෙවියන්ට, ශ්‍රී මහා සරස්වතී මෑණියන්ට, ශ්‍රී මහා දුර්ගා පාර්වතී මහා භද්‍රකාලි මෑණියන්ට, මහා ලක්ෂ්මී මෑණියන්ට, සෝහන්කාලි මෑණියන් වහන්සේ ඇතුළු අපිව රකින ආරක්ෂා කරන අපගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට, ඒ වගේම තමයි මේ අපේ ඉදිරියට විරාජමාන
වැජබෙන බෝධීන් වහන්සේට අධිග්‍රහිත වැඩෙන්න ඒ සිළුම දෙවි දේවතාවුන් වහන්සේලා වරක් ප්‍රමුඛ ඒ වගේම විශ්ව මාතාවට අපිව රකින්න දෙවිවරුන් ඇතුළු සිළුම පින් කැමති දෙවිවරුන්ට සිළුම බ්‍රහ්ම රාජ කැරට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන්ම වේවා මේ පින් සාදු 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 දෙවියන්ට අනුමෝදන්ම වේවා විශ්වයේ සිළුම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු 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 ඒ වගේම නාග ලෝකයේ වැඩ ඉන්න මණියක්ක නාගරාජයන්න් වහන්සේට මහා කෙල නාරජුන්ට ගාන්ධාර නාරජුන් ඇතුළු සිළුම නාග කන්‍යාවන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන්ම වෙත්වා සාදු 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 ඒ වගේම දස දිසාවේ සිටින යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච ගන්ධබ්බ බහිරව වේවා සියලුම සත්‍යයන්ට මේ පින් අනුමෝදන්ම වේවා අනුමෝදන්ම වේවා අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ විහාරස්ථාන ගණයේ සිට අපත්‍ය වදාළ ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 20කට ඉහතදී ජන්මාන්තර ගතවන්න යෙදුණ අසංක මංගල ඒ පින්නන්ත මැතිතුමාගේ ආදරණීය පින්නන්ත මෑණියන්ටත් පියාණන්ටත් මේ පින් අනුමෝදන්ම වේවා. ඒ පින්නන්ත මැතිතුමාගේ බිරිඳගේ නමින් නැසීමිය ගියපු සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන්ම වේවා. ඒ වගේම මීට වසර 8කට ඉහතදී ජන්මාන්තර ගත වුණ ඒ ආදරණීය කල්යාණ මිත්‍රයා ඒ සහෝදරයා වගේ යාළුවෙක් වගේ ජීවිතේ ළඟින්ම හිටපු එස්.එම්. චමින්ද රණසිංහ මිත්‍රයාටත් මේ පින් අනුමෝදන්ම වේවා. අපි නමේ නැසීමේ පරලොව ගියපු හැම දෙනාටම මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද බලයෙන් දෙවියන්ගේ දේව ආරක්ෂාව රැකවරණය අපි මේ රැස් කරගත් පින්වල අනන්ත ආශිර්වාද බලය මේ විහාරස්ථානයේ කොංගොල්ල ශ්‍රී බෝධිරාජාරාමේ අතිගෞරවනීය විහාරාධිපති පින්නන්ත බෝධිසත්ව ගුණෝපේත කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්නන්ත නම කියන අවසරයි මල්සිරිපුර මංගල අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේටත් මේ පින්කමේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා. කායික මානසික සහනය ලැබේවා. අපේ පින්නන්ත හාමුදුරන් වහන්සේලාගේ හිතේ තියෙන යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. මේ ශාසනය බබලවන්න තවත් මේ වගේ පින්කම් කරන්න මේ අපි කරගත්ත පින්කම යෝධ බල යෝධ ශක්තියක්ම වේවා. ඒ වගේ රත්තරන් බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා මේ ලෝකයට බිහි කරපු ශාසනයට පූජා කරපු ඒ රත්තරන් අම්මා අප්පච්චිලාටත් මේ පින් බලයෙන් සුජීවත්ව සිටින ආයු වර්ණ සබ්බල නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සහනය ලැබේවා. මේ පින් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා සාදු කියන්නේ. වගේම අපි හැමෝටම මේ විදිහට එක වචනකින් හරි හිත හදාගන්න අම්මා අප්පච්චිගේ ආදරේ හිතට දැනෙන්න අපිට පුළුවන් උනේ මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරපු ඒ අසංක මංගල පින්නන්ත මැතිතුමා නිසා ආදරණීය පියාණන් වහන්සේ නිසා. ඉතින් ඒ අසංක මංගල පින්නන්ත පියාණන් වහන්සේ ඇතුළු ඒ ආදරණීය පියාණන්ගේ ආදරණීය ඒ බිරිඳ ඒ පින්නන්ත මැතිණියටත් ඒ වගේම දුව පුතාලා ඇතුළු පවුලේ හැම දෙනාටම මේ පින්කමේ ආශිර්වාද බලය ලැබේවා. කරන කින රැකී ආරක්ෂා වෙලෙහිලඳාම් කටයුතු දියුණු වේවා. මේ කරගත් පින් බලයෙන් කායික මානසික සහනය ලැබේවා. සාදු සාදු මේ පින් බලයෙන් හිතේ තිබෙනා සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. මුදුන්පත් වේවා. ජීවිතේ දිනන්න ජයග්‍රහණය කරන්න තවත් මේ වගේ සේවාවන් මේ ශාසනය වෙනුවෙන් කරන්න මේ පින්කම යෝධ බල යෝධ ශක්තියක්ම වෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම අපි හැම දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ මේ පින්කම වචනයකින් හරි සාර්ථක කරගන්න උදව් උපකාර කරපු හැම දිනාටම විදුලි ආලෝකයන් වලින් උදව් උපකාර කරපු ශබ්ද විකාශන යන්ත්‍රයන් මගින් කැමරාකරණය මගින් ඒ වගේම තමයි මේ වේදිකාදී සරවපු හැම දිනාටම ඒ වගේම පින්කමට සම්බන්ධ වුණ ඔබටත් ඔබගේ පවුලේ අපි සියලු දෙනාටම සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබෙත්වා. අසත්පුරුෂ අසුරුණු වේවා. සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. අසත්පුරුෂෝ ජීවිතෙන් ඈත් වේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම නිවනම අවබෝධ කරගන්න මේ පින්කම මට යෝධ බල යෝධ ශක්තියක්ම වෙත්වා කියලා සාදු කියන්න.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති මෙත්තේ නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් දේශතේ ධම්මං වාසේති සෝදානි තුසිතම්මි ලෝකේ වන්දා මහන්තං අර බෝධිසත්තං අනගමති මනෝච්ඡන්තං මජිත්තා නිදානං අනකිමුකන ගාස්ත්‍රං අග්‍රලෝක අග්‍ර සත්තං අමල රුචිර දේයං පූජනීයානු බුද්ධෝ අමරතිපදිනාති දේවරාජ නමම සම්බුද්ධ ශාසන වරං යති පුග්ගවංච සම්පාලනාය පටිලද්ද වරෝ යසස්සේ පුඤ්ඤානිමානි අනුමෝදේ වාසුදේවෝ පාලේතු මං සතසත හිතවන්තෝ සම්මුද පාද වරලාංචන සෝපිතස්මින් වාසේ සමන්තගිරි මුද්දනී දේවරාජා පුඤ්ඤානිමානි අනුමෝදේ දං සුමනාපිතානෝ පාලේතු මං සතසත හිතවන්තෝ නානවන්නෝ මහා තේජෝ දාතයවානෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතෝ මාතරං පත්තිනින් වන්දේ සර්ව සත්තං ශිවං කරන් දන්න සත්තමයං ආරෝග්‍ය රක්ෂණං බලං අග්නි ශක්ති විදාරින්නේ පතිවෘතා නිත්‍ය රක්ෂණේ සර්ව දෝෂරේ නිත්‍යං කන්නගේ දේවේන මමයන් කාලේ සත්ත මధుරාණී නානාවතාර දස්සනී වාසනී රූප දමනී කතමේ දම් පුණ්‍ය ලබිනී එත්තවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ නාග අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ අක්ඛා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. ආරණික පින්වත්නි මේ මොහොතේදී ගෞරවනීය අපේ පින්වත් හාමුදුරන් වහන්සේ විසින් ඔබ සියලු දෙනාගේම සිත සතන් සුවපත් කරමින් ඒ උතුම් වූ මෞපිය ගුණයන් වර්ණනා කරමින් ඒ මාපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් පින්වත්නි මෞපිය ගුණ නොහඳුනන පිරිහෙමින් යන සමාජයකට අවැසි උතුම් මහා පින්කමක් මේ විදිහට අද දවසේදී සිදු කරන්නට ඔබ සැමට එකතු වෙලා හැකියාව ලැබුණා. ඉතින් පළමුව මේ පින්කම වෙනුවෙන් අපගේ ගෞරවනීය ආරාධනය අනුව මේ ස්ථානයට වැඩම කරලා අපේ මේ පින්වතුන් වෙනුවෙන් මේ උදාර පින්කම උතුම් මාපිය වන්දනාව සිද්ධ කරන්නට යෙදුණු රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර කාව්‍යම ධර්මදේශක කාව්‍ය විශාරද පූජනීය මාතලේ සුමංගල ගෞරවනීය අපේ පින්වන්ත හාමුදුරන් වහන්සේට අපි සෑම දෙනා විසින්ම රැස් කළා වූ මේ සියලු පින් අනුමෝදන් කරමු. උන්වහන්සේට ඇති වී තිබෙනා වූ යම් අපලයක් උපද්‍රවයක් රෝග පීඩා ආදියක් ලෙඩ දුක් කරදර බාධකයක් වේ නම් ඒ සියල්ලම ධූරින් භූතව නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායු සම්පන්නිය උදා කර ගන්නටත් උන්වහන්සේව මේ ලෝකයට ජනිත කරන්නට යෙදුනා වූ ආදරණීය මව් දෙමව්පියන්ටත් මේ උතුම් බුද්ධ ශාසනය තුළ උතුම් පැවිදි බව ලබා දෙමින් මෙවන් මහා ශාසනික කර්තව්‍යයන් සිද්ධ කරන්නට ඉඩහසර විවර කර දුන් උන්වහන්සේගේ ගෞරවනීය ගුරුදේවයන් වහන්සේ ඇතුළු සියලු ගුරුවරුන්ටත් මේ පින අනුමෝදන් වේවා. අපේ හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනු ලබන මෙවන් ආගමික ශාසනික සමාජීය කටයුතු
තව තවත් සිද්ධ කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. මෙවන් තැවුණු බොහෝ සිත් උතුම් වූ දහමෙන් සුවපත් කරන්නට උතුම් තුරුණේ ආශිර්වාදයම ලැබේවා. අවසාන වශයෙන් අපේ හාමුදුරන් වහන්සේද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට අපි රැස් කරා වූ මේ සියලු පින් දහම් හේතු වාසනා වේවා කියන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඉතින් ඒ වගේම අද දවසේදී මේ උදාර පින්කමේ මූලික දායකත්වය සංවිධානය සිද්ධ කරන්නට යෙදුනේ ඒ නිසලතැන්න ප්‍රදේශයේ පදිංචි අසංක මංගල මහත්මයා විසින්. ඉතින් විශේෂයෙන් මෙතුමාගේ දෙමව්පියන්ටත් ඒ වගේම ආදරණීය බිරිඳගේ නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත් වගේම විශේෂයෙන්ම වසර 8කට මත්තෙන් මිය ගිය තමන්ගේ කල්යාණ මිත්‍රයා එස්.එම්. චමින්ද රණසිංහ මහත්මයාටත් පින් අනුමෝදන් කරන්නට. ඉතින් එතුමාගේ ඒ අරමුණු ඒ අපේක්ෂාවන් එලෙසම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරමින් විශේෂයෙන්ම මේ අලංකාර මණ්ඩපයන් නිර්මාණය කරන්නට ඒ අසංක මංගල මහත්මයාට විශේෂ සහයෝගයක් දක්වන්නට යෙදුනා. ඒ කූරටියේ ඒ ලාල් මහත්මයා විසින්. ඉතින් එතුමාවත් මේ මොහොතේදී සිහිපත් කරනවා මේ අලංකාර බුද්ධ ආසනය ඒ වගේම ධර්මාසනය නිර්මාණය කිරීම වෙනුවෙන් එතුමාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් මේ වෙනුවෙන් විවිධ නන් අයුරින් දායකත්වයන් සහයෝගයන් දක්වන්නට යෙදුනා. විහාරස්ථ දායක සභාවේ අපේ පින්වතුන් ඇතුළු අනිකුත් කාරුණික පින්වතුන් සියලු දෙනා. ඉතින් ඒ අයවත් මේ වෙලාවේදී මතක් කරමින් අපි සැම රැස් කරා වූ මේ සියලු පින් ඔබ අප සැමගේ මෙලෝ යහපත පිණිසත් පරලෝ යහපත පිණිසත් උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණිසමත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. හොඳයි පින්වත්නි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.